සුබ දවසක් ඔයගලන්ට. අදත් සංජීව ඇන්ටික් ක්ලොක්ස් එක ඔයගලන්ව පිළිගන්නවා. අදත් ඔයගලන්ට මේ පෞරාණික ඔරලෝසුව ලබා දෙනවා මිලදී ගන්න අවශ්‍යයට මිලදී ගන්න පුළුවන්. මේ පිටිපස්සෙන් පෙන්න මගේ ඔරලෝසුව නම්බර 30. මේක 1892 සිකෝෂා ෆැක්ටරි එකේ හැදපු එකක් ජපානයේ ටෝකියෝ වල තමයි මුලින්ම මේක හැදුවේ. අපි ඒක වැඩ කරනවා ඒව ටික බලන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි බලමු දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න. දැන් මේකෙම තියෙන මේ පෙන්ඩියුලම් එක. පෙන්ඩියුලම් එක කියන්නේ ගොඩක් අය කියන්නේ බට්ටා කියලා. මේක 1892 හදපු පෙන්ඩියුලම් එක තියෙන්නේ. මේ වෙලේ ඒගොල්ලන් ගොඩක් අය මම කතා කරලා අහනවා, කෝල් කරලා අහනවා ඔරලෝසුවල තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ වගේ පෞරාණික ඔරලෝසු පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය වෙලාවට වඩා වෙලාව එයාගේ ඔරලෝසු වැඩියෙන් යනවා කියනවා. සමහර කෙනෙක් අඩුවෙන් යනවා කියලා කියනවා. ඒකට පීලෙමයක් අද මම කියලා දෙන්නම්. ඒක හදාගන්න විදිය. මේ තියෙන පෙන්ඩියුලම් එක මේක තමයි දෙපැත්තට වැටෙන්නේ මේ බට්ටා. මේක යට තියෙනවා නට් එකක්. මේ නට් එක උඩට කරාම ටික ටික මේ බට්ටා පොට්ටක් උඩට එනවා. එතකොට වෙන්නේ මේ ඔරලෝසුවේ වෙලාව වැඩි වෙනවා. ඒ වගේම මේ ඔරලෝසුව පල්ලෙහාට කරොත් බට්ටා පල්ලෙහාට යනවා. එතකොට වැරෙන ප්‍රමාණය දෙපැත්තට යන එක වැඩි වෙලා වෙලාව අඩු වෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මේ ඔරලෝසුව සාමාන්‍යයෙන් වයින් කරාම සතියකට වඩා දුවනවා. ඒතකොට සතියට සැරයක් වයින් කරාට පස්සේ දවස් 3-4කින් පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙලාව සාමාන්‍ය වෙලාවත් එක්ක මේක වෙලාව වැඩි නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක බට්ට පල්ලෙහාට ගන්න මේ නට් එක පොඩ්ඩක් කරවලා. මේක වැඩියෙන් යනවා නම් සාමාන්‍ය වෙලාවට වඩා උඩට ගන්න පුළුවන්. එතකොට වෙලාව අඩු වෙලා සතියක් දෙකක් වගේ ඔය වගේ ඔයගොල්ලන්ට බලාගත්තට පස්සේ එක වෙලාවකදී හරියටම මේකයි සාමාන්‍ය වෙලාවයි මැච් වෙනවා. දැන් ඇත්තටම දැන් සතියක් මේක වයින් කරලා දවස් 7ක් වගේ දුවද්දි බලපුවාම සාමාන්‍ය වෙලාවයි ඒ කාලේ හදපු ඔරලෝසු වල වෙනව තියෙන තප්පර 30ක් හරි විනාඩියක් වගේ. ඒ කියන්නේ ඒ කාලේ හොඳ ටෙක්නොලොජි එකක් තිබිලා තියෙනවා. අපි දැන් බලමු අද ඔයගොල්ලන්ට මිලදී ගන්න ඉදිරිපත් කරන ඔරලෝසුවේ විස්තර. මේක සිකෝෂා ජපාන් වල හදපු එක 1892 ටෝකියෝ වල හදපු එක. නම්බර් 30 ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මේ පෙට්ටිය ඉතාලම හොඳින් හයියට තියෙනවා. ඔරිජිනල් පෙට්ටිය මේ ඕක්ලියෙන් ඇවිල්ලා තියෙනවා. මෙතන ලොක් එකක් තියෙනවා. මේක හෑන්ඩ් මේඩ් එකක්. ඒ කාලේ 1892 හදලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දොර සම්පූර්ණ තනි ලීයකින් කපලා හදලා තියෙන්නේ. මේ ඔරිජිනල් ආපු ග්ලාස් ඒ විදිහටම තියෙනවා. මේක පහු කාලේ කිසිම වෙනස් වීමක් නොකරපු ඔරලෝසුව. මේක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මම බත්තර මුල්ලේ ඉන්නේ 077 078 407ට කතා කරන්න පුළුවන්. නැත්නම් සංජීව ඇන්ටික් ක්ලොක් සේල් කියලා තියෙනවා. ඒ වෙබ් Facebook සයිට් එක. ඒකට ගියහම බලන්න පුළුවන්. මේකෙත් යතුරක් ලබා දීලා තියෙනවා. මේ යතුරෙන් මේ පැත්තෙන් පුළුවන් වයින් කරන්න බෙල් එක. සාමාන්‍ය සතියට සැරයක් වයින් කරාම මේ ඔරලෝසු දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මේ පැත්තෙන් පුළුවන් වෙලාව යන එක. මේක පැය භාගයකට වරක් වදිනවා. මේක ශබ්ද ඉතා අධික වදින එක. මේක පෙට්ටි ඉතාලම හොඳට හයියට තියෙනවා. කිසිම ඩැමේජ් එකක් මොනවත් නැහැ. මේක තව අවුරුදු මම හිතන්නේ 100ක් විතර වුණත් පාවිච්චි කරන්න පුළුවන් පෙට්ටිය කිසිම කරදරයක් නැතුව. ගොඩක් අය මේ වගේ ඔරලෝසු දැන් මම මිලදී ගන්න ඒගොල්ලෝ ව්‍යාපාරික ස්ථානවලට, ගෙවල් වලට හොඳ විශ්ව ශක්තිය ලබා ගන්න. මේක මොකද මෙකැනිකල් එකක් තියෙන හැමතිස්සෙම මේ බට්ට දෙපැත්තට යනවා. එතකොට ලෝකේ තියෙන හොඳ විශ්ව ශක්තිය නෙම මේ ඔරලෝසු තියෙන ස්ථානයට ඇදෙනවා. මේවා ගොඩක් එල්ලන්න ඕනේ උතුරු දිශාවට. ඔයගලන් බිත්තිය තියෙන උතුරට ඒ වගේ එල්ලුවාම මේ පැත්තට ගොඩක් ඔයගලන්ට ධන ලාභ ඒ වගේ ඒවා ලබා ගන්න පුළුවන්. නිවෙස්වල තියෙන කරදර නැති වෙනවා. මේකේ මිල රුපියල් 90000ක් තියෙනවා. මුලින්ම කතා කරන අයට වෙන් කරලා මේක ලබා ගන්න පුළුවන්. බත්තර මුලට ආවොත් පිට ඉන්න කට්ටියට ඕනනම් කුරියර් කරලා ලබා ගන්නත් පුළුවන්. මේක ඉතා හොඳින් වැඩ කරන ඔරලෝසුව. රැඳී සිටියට බෙහෙවින් ස්තුතියි.